ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සතර සතිපට්ඨානයට අදාළව කායානුපස්සනාව වඩන ආකාරය අපිට කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. දැන් අපේ ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාව පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම්. එහෙමයි නෝනා. දැන් අපි සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාව කියන කාරණේ මතක් කළා. ඒතකොට දැන් ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වේදනානුපස්සනාව පිළිබඳව. ඒතකොට මේ වේදනානුපස්සනාව කියන කාරණේ නෝනා අපිට වෙන්ව අරගෙන අවශ්‍ය නම් වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. වර්තමාන වේදනා ස්කන්ධේ, අතීත වේදනා ස්කන්ධේ, ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන්නා වූ අනාගත වේදනා ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. එහෙම නැතුව නෝනා අපි දැන් කායානුපස්සනාව වඩන මොහොතේ දැන් කෙනෙක් දැස් දෙක පියාගෙන දෙතිස් කුණුපයක් හැටියට මේ රූපේ වඩනවා. ඒ දෙතිස් කුණුපයක් හැටියට මේ රූපය වඩද්දී ඒ දෙතිස් කුණුපය වැඩිම නිසාම යා භාවනා වැඩිම නිසාම එයා තුළ සැප වේදනාවක් සකස් වෙනවා. ඒ සැප වේදනාව ඒ මොහොතේ අනිත්‍යයි කියලා දකිමින් ආයිමත් දෙතිස් කුණුප භාවනාවට යොමු වෙනවා. ඒතකොට දැන් මොකද්ද එතන වැඩුණේ? වේදනානුපස්සනාව. එතකොට දැන් එයා භාවනා වඩද්දී දෙතිස් කුණුපය හැටියට වේවා, සතර මහා ධාතුවක් හැටියට වේවා, එහෙම නැත්නම් මරණානුස්සතියක් හැටියට වේවා, ඒ වෙලාවේ එයාට කලකිරීමේ සිතුවිල්ලක් ඇති වෙන දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින මොහොතේම එයා වේදනානුපස්සනාව තුළ ඉන්නවා. ඒ වගේ වේදනානුපස්සනාව කියන කාරණය මේ කායානුපස්සනාව වඩන මොහොතේම ඒ තුලින්ම අපිට වඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට නිතරම අපි කායානුපස්සනාව වඩන මොහොතේ අපි තුල සකස් වෙන්නා වූ යම් සැප වේදනාවක් තියෙනවා නම්, අපි තුල සකස් වෙන්නා වූ යම් දුක් වේදනාවක් තියෙනවා නම්, අපි තුල සකස් වෙන්නා වූ යම් උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා නම් නෝනා, ඒ සෑම මොහොතක මේ වේදනාවේ අනිත්‍යභාවය දකින මොහොතේ අපි වේදනානුපස්සනාව තුළ ඉන්නවා. එතකොට වේදනානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? වේදනාවන්ගේ විඳීමේ අනිත්‍යභාවය දකින්න. එතකොට නිරේතුරුවම වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. වේදනාව ඉබ්බේ ඇතිවෙන්නා වූ ධර්මතාවයක් නෙමෙයි. එතකොට වේදනාව කුමක හේතුඵල ධර්මයක්ද? පස්සපච්චය වේදනා. පස්සය නිසා සකස් වෙන්නා වූ දෙයයි විඳීම කියලා කියන්නේ. එතකොට පස්සය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? එක ආධ්‍යාත්මික රූපය. දෙක බාහිර රූපය. ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියන කාරණා තුනේ එකතුවයි පස්සය කියලා කියන්නේ. හේතුඵල ධර්මයක්. දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ පස්සය. තාම තෘෂ්ණාවෙන් තෙත් කරලා නැහැ. මෙන්න මේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනයි විඳීම ඇති වෙන්නේ. ඒතර විඳීම කියන්නේ මොකද්ද? සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා සාගත විඳීම. මෙන්න මේ කාරණා තුනටයි වේදනාව කියන්නේ. නම් වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? පස්සේ නිසා සකස් වුණා වූ ධර්මතාවය තමයි වේදනාව කියන කාරණය. එතකොට මේ වේදනානුපස්සනාව තුල නෝනා නිරතුරුවම අපි සෑම නිමේෂයකදීම එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත වේදනාවක් තුල අපි ජීවත් වෙනවා. මේ ජීවත් වෙන සෑම මොහොතකම අපි ඒ වේදනාව නිසාම නෝනා නැවත අපි භවය සකස් කර ගන්නවා. ඒ නිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දාට, එහෙම නැත්නම් උතුම් රහත් ඵලයට පත්වෙච්ච මොහොතක නෝනා අපි නිරතුරුව මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කියන තැන නවතිනවා කියලා. දැක්කා කියන තැන නවතිනවා. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා. දැක්ක දේ, ඇසුණ දේ, දැනුණ දේ උන්වහන්සේලාට තෙත් කරන්න උන්වහන්සේලා දුරු තෘෂ්ණාව නැහැ. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිත් එක්ක වාද කරනවා, තර්ක කරන්න එනවා. මට මතකයි මීට අවුරුදු 5කට වගේ ඉස්සෙල්ලා එක ස්වාමින් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක ඔය සම්බන්ධව කතා කරලා මට චෝදනා කළා ඔබ වහන්සේ දන්නේ මොනවද කියලා. ඒ මොකද්ද උන්වහන්සේ කියන්නේ? රහතන් වහන්සේට විඳීම තියෙනවා කියලා. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඒතර රහතන් වහන්සේට විඳීම තියෙනවා කියන්නේ උන්වහන්සේ තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා. ඒතර ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා කියන්නේ උන්වහන්සේ තුල තෘෂ්ණාව තියෙනවා. එනයිති ඒක වෙන්න බෑ. ඒතර දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පස්සේ කියන කාරණේයි වේදනාව හැටියට පටලවා ගන්න. පස්සේ කියන්නේ එකක්, වේදනාව කියන්නේ එකක්. ඒක බොහොම සියුම් තැනක්. පස්සේ කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. ඒතර රහතන් වහන්සේ දකිනවා. රහතන් වහන්සේටත් ඇහෙනවා. රහතන් වහන්සේටත් දැනෙනවා. නමුත් ඒ දැක්ක දේ, ඇසුණ දේ, දැනුණ දේ උන්වහන්සේලා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ
ඒ නිසා වේදනාවක් සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ටොපියක් වළඳද්දි ටොපියේ රස දැනෙනවා. දැනුණත් උන්වහන්සේලා ඒ දැනුණා වූ දේ කෙරෙහි ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගන්නේ හේතුඵල ධර්ම. ඒතර එහෙනම් මෙතන මගේ මේ දැනුණා වූ රසය තුල මම ඉන්නවා මගේ කියලා ගන්න දෙයක් තියනවද? කාරණා තුනක එකතුවක්. අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය එකතු. පස්සේ අනිත්‍යයි කියලා දැක්ක උන්වහන්සේලා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. උන්වහන්සේලා ශබ්ද ඇහෙනවා. ශබ්දය කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතුණා අන්න ඇසුණා. එතන නැවතුණා. තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ මොකද උන්වහන්සේලා අවබෝධයෙන් දන්නවා අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය වූ දෙයක්, බාහිර රූපයක් සතර මහා ධාතුවක්මයි, විඥානයක් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවය කියලා. එහෙනම් අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය නම්, බාහිර රූපයක් අනිත්‍ය නම්, විඥානයත් අනිත්‍ය වූ ධර්මතාවයක් නම්, ඒ තුන එකතු වීමෙන් සකස් වෙන පස්සේ නිට්ටය වේද අනිත්‍ය වේද අවබෝධයෙන්ම දන්නවා. ඒතර අවබෝධයෙන් දන්න නිසා දැක්කා කියන තැන නවතිනවා. නමුත් එහෙමනම් ඒක විඳීම වෙන්නේ නැහැ. තේන්නේ? ඒක විඳීම වෙන්නේ නැහැ. ඒක පස්සේ. ඒතර මේ පස්සේ තමයි වේදනාව හැටියට අපි දකින්න යන්නේ. ඒ නිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ නෝනා අපි පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඒ නිසාම අපිට පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසාම භවයට යනා වූ සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සෑම නිමේෂයකදීම නෝනා පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම තුළ අපි වේදනාව සකස් කරගෙන ඒ වේදනාව හේතුවෙන් සංස්කාරයන් සකස් කරගෙන ඊට අදාළ දැනීම ඔස්සේ අපි භවය නැවත නැවත දික් කරගන්නවා. ඒතකොට මේ වේදනාව විඳීම කියන කාරණය ගැන කතා කරද්දී මේ සුන්දර ධර්මයක් තියෙනවා මේ සූත්‍රගත ධර්මයේ. ඒක විනයට සම්බන්ධ ධර්මතාවයක තියෙනවා. මේක තමයි අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ භික්ෂුණී ශාසනයේ හිටියන ඕන සුන්දර භික්ෂුණියක්. ඇය තමයි එදා භික්ෂුණී ශාසනයේ හිටිය බොහොම යෞවන වයසේ සුන්දරම ස්වරූපීම භික්ෂුණිය. ඇය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා හිටියේ. කියන්නේ උතුම් රහත් ඵලයටපත් වෙලයි හිටියේ. ඇයගේ නම තමයි සුභා. මේ සුභා භික්ෂුණිය පින්ඩපාත කරගෙන තමන්ගේ කුටියට ගියා. කුටියට ගියාම එක සල්ලාර පුද්ගලයෙක් මේ සුභා තෙරණියගේ රූපය කෙරේ තෘෂ්ණාවෙන් බැඳගත් සල්ලාල පුද්ගලයෙක් මොකද කළේ? සුභා තෙරණිය කුටියට එන්න ඉස්සෙල්ලා අර ඇඳයට රිංගගෙන හිටියා. සුභා තෙරණියගේ තියෙනවනේ සයනේ. මේ සයනේ ආස්සේ සැඟවිලා හිටියා. ඒතර මේ සල්ලාල පුද්ගලයාගේ අරමුණ උනේ මේ සුභා උත්තමාවිය දූෂණය කරන්න. මේ රහත් උත්තමාවිය. දැන් මේ සුභා උත්තමාවිය මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එතුමිය පින්ඩපාත කරලා කුටියට ආවා. දානේ වළඳලා කුටියට ආවා. කුටියට ඇද්දී අර සල්ලාල පුද්ගලයා මොකද කළේ? කුටියේ දොර වහලා නෝනා අර සම්මා සම්බුද්ධ ශාසනයේ මේ අපේ සූත්‍රගත ධර්ම වල සඳහන් වෙලා තියෙන මේ එකම සිද්ධියයි ඔය වගේ තියෙන්නේ. අර රහත් උත්තමාවිය දූෂණය කරනවා. සුභා තෙරණිය කොයිසාර චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තිබ්බ ඒ රහත් උත්තමාවිය කොච්චර අර සල්ලාල පුද්ගලයාට කරුණු පැහැදිලි කළත් ඒ සල්ලාල පුද්ගලයා ඒක තේරුම් ගත්තේ නැහැ. ඔබ මේ කරන්නේ විනාශයක්, ඔබ මේ කරන්නේ අපාගත අකුසලයක්, ඔබ මේ කරන්නේ දුකක්මයි, කල්පගානක දුකක්මයි කිව්වට අර සල්ලාල පුද්ගලයාගේ රාගයේ සිත නෝනායේ කිසිම දෙයකට නැවුනේ නැහැ. ඒ නිසාම සුභාතරණීය දූෂණයට ලක් වෙනවා. සුභාතරණීය දූෂණයට ලක් වුණාට පස්සේ සිද්ධිය ඉවරයි. සුභාතරණීයට දැන් කුකුසක් ඇති ප්‍රශ්නයක් ඇති වෙනවා. Taman අතින් පරාජිකාවක් වුණාද කියලා. ඒ වගේ සැකයක් ඇති වෙනවා. නමුත් සැකයක් ඇති වෙනවා කියන්නේ සිතුවිල්ලක් සකස් වෙනවා. ඒ නිසා වහා මං ලෞතුරා බුදුරජාණන් වහන්සේට මේ බව සැල කරන්න ඕනේ කියලා වහාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනවා. ගිහිල්ලා සබහා තෙරණිය සබහා උත්තමාවිය ලෞතුරා බුදුරජාණන් වහන්සේට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මෙවැනි සල්ලාල පුද්ගලයෙක් විසින් මාව දූෂණය කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නෝනා එක ප්‍රශ්නයයි අහන්නේ, සුභා ඔබ ඉවසුවද කියලා. දැන් අද සමහර විට සමහරලාට අපි ඈත ගම් වලට යනවා. තේරෙනවද? ගම් වලට ගියාම නෝනා ඒ ගම් වල සමහර පින්වතුන්ලා ඉන්නවා සද්ධාව බොහොම දුර්වලයි. දානය දෙන්නේ සමහර අය ඉන්නවා මාසෙටම දවසක් නැත්නම් දෙකක් තමයි දානයක් බෙදන්නේ. ඒ බෙදුවත් නෝනා බොහොම පුංචි දෙයක් ඒගොල්ලෝ බෙදන්නේ. මොකද ඒගොල්ලෝ හදාගත්ත දේ. සමහරදාට උදේට ඒගොල්ලෝ ආහාර හදලා නැහැ. ඒ වගේ සද්ධාව පැත්ත දුර්වලයි. ඉතින් එහෙම වුණාම සමහරලාට ඒගොල්ලෝ ඔන්න සුමාන දෙකකට විතර පස්සේ ඔන්න දැකලා මොනවා හරි අරන් දුවගෙන එනවා. ඇවිල්ලා ඉතින් අරකින් හැන්දක් බෙදෙනවා. හැන්දක් බෙදලා එකපාරට කකුල් දෙකට අත තියලා වඳිනවා. ඒතකොට මේ කකුල් දෙකට අත තියලා වඳින්නේ නෝන කිසියම් වැරදි චේතනාවකින් නෙමෙයි ඒගොල්ලෝ. ඒක තේරුමක් නැහැ. ඉන් එහාට ඒගොල්ලන්ට තේරුමක් නැහැ. මොකද සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලයි. විනය ගැන කිසි දැනීමක් නැහැ. දැන් එහෙම කකුල් දෙක අල්ලලා වඳිනවා.
ඉතින් එහෙම වඳින වෙලාවේ නෝනා භික්ෂුවක් හැටියට මම නම් කොතනකදීවත් කරුණ පහදන්න යන්නේ නැහැ. මොකද එහෙම පැහැදුවොත් ඒ මිනිසයා අර මාසයකට සැරයක් දෙන දානෙවත් දෙන්නේ. මොකද එයා ඒක දකින්නේ වැරදි. මොකද ඒක ධර්මානුකූලව දකින්නේ එයාට තාම ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඒ නිසා අපි ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය කොහොම හරි අනේ තව දන් වේලක් හෙට නැත්නම් අනිද්ද දේවා කියන තැන ඉඳන් එයාගේ යහපත උදෙසායි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඒක පැහැදිලි කරන්න යන්නේ. නමුත් නෝනා කවුරුන් හෝ දැන් දකින්නෝ කකුලට ස්පර්ශ කළා වැන්ද කියලා. ඔන්න පහෝදා ඉඳන් චෝදනා කරනවා. අහවල් ගෙදර කාන්තාව ස්වාමීන් වහන්සේ කකුල් පල්ස කරලා වඳිනවා. ස්වාමීන් වහන්සේ මොකුත් කිව්වේ නැහැ කියලා. නමුත් වර්තමාන සමාජයේ ඔය වැනි දේවල් අප්‍රමාණව සිද්ධ වෙනවා නෝනා. දැන් අපි ධර්ම දේශනාවකට ගියත් සමහරු ඇවිල්ලා ඇඟේ ගෑවෙන ස්වභාවයට ඉන්නවා, කකුල් අල්ලලා වන්දනා කරනවා, එක එක දේවල් ගොඩාක් කරනවා. නමුත් මේවා යම් පුද්ගලයෙක් දකිද්දි ශ්‍රද්ධාව දුර්වල පුද්ගලයෙක් නෝනා මේවාට බලවත් ආකාරයෙන් කාටද චෝදනා කරන්න ස්වාමීන් වහන්සේලා. අපිට කරන්න දෙයක් නැහැ. හැම කෙනෙකුටම එක හා සමානව අපිට අවවාද කරන්න බෑ. අපි කෙනෙකුට අවවාදයක් කරද්දී අපි ඉස්සෙල්ලාම හිතනවා අවවාද කරන්න ඉස්සෙල්ලා මෙයා අවවාදයට ගැටෙයිද කියලා. ඒකට මෙයා අවවාදයට ගැටෙනවා නම් අවවාද නොකර ඉන්නේ වටින්නේ. මොකද ගැටීම තුල නෝනා එයා තව තව සද්ධාවෙන් දුර්වල කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් සබහ තෙරණිය රහත් උත්තමාවිය තමාව සල්ලාල පුද්ගලයෙක් අතින් දූෂණය වෙලා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියද්දී භාග්‍යවතුන් වහන්සේ සල්ලාල පුද්ගලයෙක් විසින් මාව දූෂණය කරලා කියද්දී බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයයි අහන්නේ. වචන තුනේ ප්‍රශ්නයක්. සුභා ඔබ ඉවසුවාද කියලා. එතරයි අහන්නේ. සුභා ඔබ ඉවසුවාද කියලා අහන්නේ. සුභා ඔබ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇති කරගත්තද? ඒකයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ අහන්නේ සුභා ඔබ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇති කරගත්තාද කියලා අහන්නේ. ඒ වෙලාවේ සබහා උත්තමාවිය කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඉවසුවේ නැහැ. සබහා තෙරණිය කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඇහෙන් යමක් දැක්කාද? දැක්කා කියන තැන නැවතුණා. කනින් යමක් ඇසුණාද? ඇසුණා කියන තැන නැවතුණා. හිතට යමක් දැනුණාද? දැනුණා කියන තැන නැවතුණා. ඒ දැක්ක දේ, ඇසුණ දේ, දැනුණ දේ තෙත් කරන්න භාග්‍යවතුන් වහන්සේ මා තුල තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ කියලා සුභාතරණිය දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහුවේ එක ප්‍රශ්නයයි සුභා ඔබ ඉවසුවාද? ඉවසුවාද කියලා අහන්නේ සුභා ඔබ මේ සිද්ධියේදී ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇති කරගත්තාද කියන කාරණේ.